අයබෝවන් හරලම අද අපි පටන් ගන්න යන්නේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ පළවෙනි පාඩම වෙච්ච ව්‍යාපාර පසුබිම කියන පාඩම. මේ පාඩම කතා කරන්න ඉස්සෙල්ලා අපි බලමු ලෝකෙට ව්‍යාපාර කියන සංකල්පය කොහොමද ආවේ කියන එක. ව්‍යාපාර කියන ඒවා කොහොමද ඇති වුනේ? ඒක අපි බලමු. ඉස්සරම කාලේ Tamanට ඕන දේවල් Taman වගා කරගත්තා. හරිද? Tamanගේ පවුලට ඕන කරන දේවල් Taman වගා කරගත්තා. කෑවා. එතනින් ඉවරයි. ඊට පස්සේ ඒගොල්ලෝ එක එක දේවල් වගා කරන්න ගත්තා. එතකොට හාල්ලක් වී වගා කරන එක්කෙනා වී විතරයි වගා කරන්නේ. හරිද? දඩයන් කරන මනුස්සයා දඩයන් කරනවා විතරයි. එහෙම කළා හරියන්නේ නැහනේ. දඩයන් කරන මනුස්සයාටත් හාල් ඕනේ, අනිත් කෙනාට මසුත් ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ කතා වෙලා මේවා පෝමාරු කරගන්න ගත්තා. මේක තමයි ලෝකේ ව්‍යාපාර සංකල්පයේ ලෝකෙට එන්න වෙච්ච මූලිකම දේ. මේකට අපි කියනවා බාටර් ක්‍රමය. බාටර් ක්‍රමය කියන්නේ මොකද්ද? බාටර් ක්‍රමය කියන්නේ දේවල් හෝමාරු කරගන්න එකට. මේව පස්සේ උගන්වනවා නිකන් කියන්නේ. හරිද? ව්‍යාපාර සංකල්පයේ ලෝකෙට ආවේ මෙහෙමයි. මේ බාටර් ක්‍රමය ඇති වෙලා ඊට පස්සේ හෝමාරු කරගන්න ගත්ත කාසි. කාසි ඇති වෙනවා. කාසි ඇති වෙන ඉස්සෙල්ලා අපි ආවා යකඩ කෑලි, රත්තරන් කෑලි, දේවල් වගේ වලට බඩු හෝමාරු වුණා. ඊට පස්සේ කාසි ඇති වුණා. ඊට පස්සේ නෝට්ටු, ඊට පස්සේ අද කාලේ තියෙන බැංකු, ඊට පස්සේ තමයි මේ අද කාලේ තියෙන සරලතම විදිහට මේ ලෝකේ පරිවර්තන වෙලා තියෙන්නේ. හරිද? අපි දැන් යමු පාඩමට. මේ මොකක්ද දෙනවා? හරිද? දාගන්න අපේ පාඩමේ මාතෘකාව ව්‍යාපාර පසුබිම. පළවෙනි පාඩම අපේ ව්‍යාපාර ගණන් ගන්න එපා. හරිද? මට අකුරු කියවේ ඒ කාලේ සෙනරත් පරණිතානි කියලා මහත්තයෙක්. හරිද? හරි. ඕගොල්ලෝ ව්‍යාපාර පසුබිම කියන මාතෘකාව යටතේ ඉස්සෙල්ලම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න ඕන. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? මොකක්ද කියන ඕගොල්ලෝ දන්නේ නැහැ. ව්‍යාපාර කියන්නේ මොනවද කියලා කියන්නේ ඔයගොල්ලෝ? ඔව්. සිල්ලර කඩ. හරිද? හොස්පිටල්. ඔක්කොම ව්‍යාපාර. තමන්ගේ ආවට තියෙන ඔක්කොම ව්‍යාපාර. නෑ. ටියුෂන් ක්ලාස් එක ව්‍යාපාර නෙමෙයි ළමයි. හරිද? ටියුෂන් ක්ලාස් ව්‍යාපාර නෙමෙයි කියලා හිතාගන්න. හරිද? මේ අපි මාතෘකාව දාගත්තා. අපි මේ ව්‍යාපාරයක් කරන හඳුන්වලා ඉවරලාම අපි මේක ගැන සාකච්ඡා කරමු එහෙනම්. හරිද? ලියා ගන්න. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත ලස්සන පැනවි ලියා ගන්න. ව්‍යාපාර සාමාන්‍ය පැණි ලෙස හඳුන්වයි. කියමු බලන්න මාත් එක්ක එකපාරක්. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්ත ව්‍යාපාර ලෙස හඳුන්වයි. හරිද? ඊළඟට කියන්න. හරි. මේ පාඩම පුරාවටම නෙමෙයි පාඩමෙන් 3න් 2ක්ම වගේ තියෙන්නේ මේ නිර්වචනේ කෑලි වලට කඩලා ඒ කෑලි හඳුන්වලා තමයි තියෙන්නේ. ලකුණු බර ගානක් ගත්ත හැකි ඉතින් පාඩම කරමු. පාඩමම මේ කෙටි වීඩියෝ එකේ ඇතුලේ කරනවා. හරිද? දියුම් බල මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම
ආශ්‍රිත ආර්ථික කටයුත්තක් තමයි ව්‍යාපාර කියන්නේ. හරිද? ඔය ඕක කටපාඩම් කරගත්තට වරදින්නේ නැහැ කවදාවත්. හැම විභාගයකම අනිවාර්යෙන් අහනවා ඔය නිර්වචන. හරිද? පළවෙනි පාඩම යටතේ මේ මාතෘකා තුන තියෙනවා. තව ඇමති පාර්ශව කියලා කොටසක් තියෙනවා. එච්චරයි. පළවෙනි පාඩම හරිම සරලයි. මේ ටික කරලා ඉවරනාට පස්සේ වල සෑහෙන ලකුණු ටිකක් තියෙනවා. හරිද? අපි යමු පාඩම. හරි ළමයි. අපි දාගමු අපේ පළවෙනි මාතෘකාව අවශ්‍යතා හා උවමනා. මේ බරට ඔලුවට ගන්න එපා. හරිද? මේව හරිම සරලයි. අවශ්‍යතා හා උවමනා. මේ පොඩ්ඩක් බරයි තමයි. පුරවැසියෝ කරන විෂයට වඩා පොඩ්ඩක් අමාරුයි. හරිද? එනවා මේක කරාම පොඩි ගැම්මක් තියෙනවා. හරිද? විෂයට ආදරය කරන්න ඔයාට විෂය පුරවන්න වෙනවා. අපි රතු පෑනින් දාමු. අවශ්‍යතා උවමනා. හරිද? මොනවාද අවශ්‍යතා කියන්නේ? මොනවාද අවශ්‍යතා? කියන්න බෑ. මොනවාද අවශ්‍යතා? වොෂ්රූම් එක අවුල නැහැ. හරිද? නෑ ඒක අවශ්‍යතාවය නෙවෙයි. මේ අවශ්‍යතා කියන්නේ ළමයි ජීවත් වෙන්න මිනිස්සු විසින් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ දේවල්. ජීවත් වෙන්න අනිවාර්යයෙන් මොනවද තියෙන්න ඕනේ? මොනවද ඕනේ? ඔව් වයිෆ් ලයිපා. හරිද? වයිෆ් කෙනෙක් ඉන්න ඕනේ ජීවත් වෙන්න. ඔව් කෑම තියෙන්න ඕනේ. වතුර, කෑම, වතුර. ඔව් ඉන්න ගෙයක් තියෙන්න ඕනේ. ඔව් ඉගෙන ගන්න ඕනේ. හරි. ඕවා තමයි සරල උදාහරණ එක ඇත්ත. හරිද? මම නිර්වචන දෙන්නම්. ඒක ලියලා ඉවරලා අපි කතා කරමු. හරිද? ලියා ගන්න. මේකට පස්සේ උපමාතෘකාවක් දාගන්න අවශ්‍යතාව කියලා. හරිද? දාලා ඉවරලා ඒ යටතේ ලියන්න. ඒ යටතේ ලියා ගන්න. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ අවශ්‍යතා ලෙස හඳුන්වයි. අවශ්‍යතා ලෙස හඳුන්වයි. හරිද? අපි සරල උදාහරණ ටිකක් ලියගමු. හරිද? දාගන්න උදාහරණ. හරිද? ආහාර, ඇඳුම් පැළඳුම්, ජලය, හරි. ඔයගොල්ලෝ කිව්ව දේවල් ටික ඔක්කොම හරි. ඒව දාගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරමු උවමනා කියන. උවමනා කියන්නේ මොනවද? උවමනා කියන්නේ අපිට දැන් අපි හිතමු ආහාර කියන්නේ අපේ අවශ්‍යතාවයක් කියලා. ආහාර කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාවයක් වුණාට ඒ අවශ්‍යතාවය අපි ගන්නෙ කොහොමද? හැම මුදේම එකම જાතිය කන්නේ නැහැනේ. බත් කන එක්කෙනා ඉන්නවා, ඉන්දියාප්ප කන එක්කෙනා ඉන්නවා. හරිද? එතකොට අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර. අවශ්‍යතා සපුරා ගන්න එක එක විදි වලට තමයි අපි උවමනා කියලා කියන්නේ. හරිද? අවශ්‍යතා සපුරා ගන්න විවිධ විදි වලට තමයි අපි උවමනා කියලා කියන්නේ. උවමනා යටතේ ලියා ගන්න අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර උවමනා ලෙස හඳුන්වයි. හරිද ළමයි? අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර උවමනා ලෙස හඳුන්වයි. හරිද? උවමනා වල උදාහරණ දාගද්දි මෙහෙම දාගන්න. හරිද? අවශ්‍යතාවය ආහාර. ඒක ඉස්සරහෙන් දාගන්න උවමනා මොනවාද කියලා. ආහාර වලට උවමනා කියනවාද? ආහාර සපුරා ගන්න විවිධ ආකාර මොනවාද? බත්,
පිට්ටු. හරිද? මුං ඇට. ඕන එක. හරිද? ආහාර. ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් තියෙනවා. සෙරෙප්පු තියෙනවා, ෂර්ට්, කලිසම්. හරිද? ඊට පස්සේ තව එකක් කියලාම අපි නිවාස. නිවාස කියන්නේ අවශ්‍යතාවය. නිවාස. apartment. හරිද? මම apartment කියන්නේ සිංහලෙන් මහල් නිවාස, තනි නිවාස, තට්ටු නිවාස. හරිද? ඔය වගේ දේවල්. හරිද? කුලී නිවාස, බදු නිවාස ගොඩක් තියෙනවා. හරිද? අවශ්‍යතාව හා වුමනා එහෙමයි. මේවැ ලක්ෂණ ටිකක් කතා කරමු. මේකටම දුන්නේ නැත්තේ එතකොට පොඩ්ඩක් ලොකු වැඩි වෙන හින්දා. හරිද? අපි වගුවක් ගහලා දෙපැත්තට බෙදලා මේවැ ලක්ෂණ ටික කතා කරමු. හරිද? පිටුව දෙකට නවන්න ළමයි. හරිද? පිටුව දෙකට නවලා මැද ඉරේ තියලා ගහන්න. පිටුව දෙකට නවලා මැද්දෙන් තියලා ගහන්න. දෙකට බෙදා ගන්න. මේ පැත්තට අවශ්‍යතාව, අර පැත්තට වුණා. හරිද? හරිද? ගහගන්න. හරියම හරි. වගෝ ගහගත්තා නේද? හරි. අවශ්‍යතාව පැත්ත අපි ලියාගමු. අවශ්‍යතා ලියලි වෙලා කතා කරමු. මහල යන්නේ මෙතෙන්ට විතර ලියවි. ලියලි වෙලා කතා කරමු. අවශ්‍යතා පැත්ත ලියන්න අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය වීම. හරිද? අවශ්‍යතා පොදුයි. අවශ්‍යතා සරලයි. හරිද? අත්‍යවශ්‍ය වීම, පොදු වීම, සරල වීම, අවශ්‍යතා කියන ඒවා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතුයි. සෝරි වැරදුනා. ඒක නිර්වචනයට එන්නේ. හරිද? අවශ්‍යතා කියන ඒවා නිර්මාණය කරන්න බෑ. නිර්මාණය කළ නොහැක. හරි. මේ හතර ඇති මොනවා හරි මතක් වුණොත් පස්සේ ලියාගමු. එක රූලක් තියලා ගහන්න. හරිද? හරිද? ඕමනා පැත්තට මේකම විරුද්ධ ටික. මේකම විරුද්ධ ටික හැමෝම ලියා ගන්න ඕමනා පැත්ත. හරිද? අත්‍යවශ්‍ය වීම නම් අත්‍යවශ්‍ය නොවීම. පොදු වීම නම් පොදු නැහැ. පොදු නැති එක මොකක්ද කියන්නේ? අන්න හරි. මොකද්ද? එහෙනම් පොදු නැහැ. ඒවා පෞද්ගලිකයි. හරිද? සරල වීම. සරලයි නම් සංකීර්ණයි. හරිද? අර යුගල නෙමෙයි විරුද්ධ පද වගේ. හරිද? නිර්මාණය කළ නොහැක. වුමනා නිර්මාණය කළ හැක. ඔක ලියා ගන්නකො. අත්‍යවශ්‍ය වීම, පොදු වීම, සරල වීම, නිර්මාණය කළ නොහැක. හරි. අර පැත්තත් ලියලි වෙලා කතා කරන්න. හරි ළමයි. අපි පටන් ගමු. අපි බලමු මොනවද ලියුවේ කියලා. අවශ්‍යතාව පැත්තේ ලියලා තියෙනවා ඔයගොල්ලෝ අත්‍යවශ්‍ය වීම. හරිද? අවශ්‍යතාව අත්‍යවශ්‍යයි. අවශ්‍යතාව කියන්නේ මොනවද? ආහාර. ඇඳුම්. ජලය. මේව නැතුව ඉන්න පුළුවන්ද? ආහාර නැතුව ඉන්න පුළුවන්ද? බෑ. ඇඳුම් නැතුව ඉන්න පුළුවන්ද? බෑ කියපල්ලම. හරිද? බෑ. ජලය නැතුව ඉන්න පුළුවන්ද? ඒකත් බෑ. අන්න ඒක තමයි අවශ්‍යතා අත්‍යවශ්‍යයි කියලා කියන්නේ. ඕමනා පැත්තේ ලියලා තියෙනවා අත්‍යවශ්‍ය නොවේ. ඕමනා කියන්නේ මොනවද? ආහාර වල ඕමනා ටික කියන්නේ බත්, පාන්, පිට්ටු.
බත් නැතුව ඉන්න පුළුවන්. බත් නැත්නම් පාන් ගන්න පුළුවන්. පාන් නැත්නම් කනම ගන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තියෙනවා පොදු වීම. හරිද? මිනිස්සුන්ගේ අවශ්‍යතාව හැමෝටම පොදුයි. හරිද? අවශ්‍යතාවය ආහාර නම් ආහාර. අරයටත් ආහාර ඕනේ, මෙයාටත් ආහාර ඕනේ, ඔක්කොමට ඕනේ. හරිද? අවශ්‍යතාවය ඇඳුම් නම් ඔක්කොමලට ඇඳුම් ඕනේ. අවශ්‍යතාවය ජලය නම් ඔක්කොමලට ජලය ඕනේ. හැබැයි මේවා සපුරා ගන්න විවිධ ආකාර දෙනවනේ. ඒවා හැමෝටම පොදු නෑ. ඒක තමයි පොදු වෙන්නේ නැත්තේ. හරිද? ඕමනා පොදු වෙන්නේ නැත්තේ ඒක. ඊට පස්සේ අවශ්‍යතාව සරලයි. හරිම සරලයි ළමයි. ඒ වුණාට ඕමනා සංකීර්ණයි. අවශ්‍යතාව කවදාවත් නිර්මාණය කරන්න බෑ. ඒ නිර්මාණය කරන්න බෑ කියලා කියන්නේ ආහාර කියන අවශ්‍යතාවය කවදාවත් කාටවත් කිසිම කෙනෙකුට නිර්මාණය කරන්න බෑ. ආහාර කියන්නේ මිනිස්සුන්ටම ඕන කරන දෙයක්. අලුත් අවශ්‍යතාවයක් කාටවත් හදන්න බෑ. හැබැයි අලුත් උවමනාවක් හදන්න පුළුවන්. ආහාර කියන අවශ්‍යතාවය යටතේ අලුත් කෑමක් හැදුවොත් ඒක මිනිස්සුන්ගේ අලුත් උවමනාවක් වෙනවා. ඒ හින්දා අවශ්‍යතාව නිර්මාණය කරන්න බෑ. හැබැයි උවමනාව නිර්මාණය කරන්න පුළුවන්. තේරුණාද? ඒ ටික තමයි දැනට තියෙන සරලම වෙනස්කම් ටික. වෙනස්කම් සාමාන්‍යයෙන් එක්සෑම් එකට අහන්නේ වෙනස්කම් තුනක් තමයි. හරිද? ඉතින් කතා කර හිටියේ අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. හැබැයි වමනා නිර්මාණය කරන්න පුළුවන්. කොහොමද වමනා නිර්මාණය කරන්න පුළුවන්? ආහාර යටතේ අලුත් කෑමක් හැදුවොත් ඒක වමනාවක් අලුතෙන් නිර්මාණය කරා කියලා වෙනවා. තේරුණාද? හරි. මේ chart එක ගහගත්තා. අපි දැන් යමු මේ පාඩමේ ඊළඟ කොටසට. මේ මෙතන නොතේරිච්ච තැන් මොනවාද තියෙනවද? අද සමහර ඕලන්නේ නෑ ඒ කවුලන්නේ. හරි. අපි කියමු බලන්න අපේ නිර්වචනේ. මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හැඳින්වේ. අවශ්‍යතා හා වුවමනා නිෂ්පාදනය කිරීම අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා. අන්න අපේ ඊළඟ මාතෘකාව. ඊළඟ මාතෘකාව තමයි භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. දාලා ළමයි ඒකෙම අනුමාතෘකාව දාගන්න භාණ්ඩ. භාණ්ඩ ගැන කතා කරන්න යන්නේ. හරිද? හරි. මොකද්ද භාණ්ඩයක් කියන්නේ? හරි. භාණ්ඩයක් කියන්නේ බඩුව. දෙකම සමානයි. හරිද? මොකද්ද භාණ්ඩය? හරි. බඩුවක් කියන්නේ මොකද්ද? අපි ලක්ෂණ තුනක් දාමු. කියන්න බෑ. බඩුවකගේ ලක්ෂණ. හරිද? ස්පර්ශ කරන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන් කියලා කියන්න එපා. කළ හැක කියලා අර ලිඛිත භාෂාවෙන් ලියන්න. නැත්නම් අර ඉස්කෝලේ මිස්ලා ලකුණු දෙන්නේ නැහැ. හරිද? කළ හැක. ස්පර්ශ කරන්න පුළුවන්. හරිද? භෞතික පැවැත්මක් තියෙනවා. භෞතික පැවැත්මක් තියෙනවා. හරිද? අල්ලන්න පුළුවන්. ඉන්නවා කියලා පේනවා. හරිද? අනිත් එක තමයි නිෂ්පාදකයාගෙන් වෙන් කරන්න පුළුවන්. අයිතිකාරයාගෙන් වෙන් කරන්න පුළුවන්. වෙන් කළා තමයි ගන්න. හරිද? භාණ්ඩයක් වුණාම ස්පර්ශ කර හැක භෞතික පැවැත්මක් ඇත. නිෂ්පාදකයාගෙන් වෙන් කරන්න පුළුවන්.
අයිති කියන්නේ අල්ලන්න පුළුවන් ඉන්නවා කියලා පේනවා. අයිතිකාරගේ වෙන් කළ තමයි ගන්න වෙන්නේ. නැත්තම් බඩු ගන්න බැහැ. හරිද? අපි දැන් භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා පේනවනේ. භාණ්ඩයක් මේ තියෙන මේ ලක්ෂණ තුන සපුරන ඕනෙම දෙයක්. අල්ලන්න පුළුවන් තියනවා කියලා පේන නිෂ්පාදකයෙන් වෙන් කරන්න පුළුවන් ඕනෙම දෙයක්. භාණ්ඩයක් කියලා කියනවා. හරිද? මාරි බිස්කට් පැකට් එකක්. හරිද? හරි. මාරි බිස්කට්, ක්‍රීම්, කන බොන જાති ඕනේ දෙයක් මේ හරිද ළමයි? මේ ලක්ෂණ වල සපුරන ඕනේ දෙයක් එහෙම වෙනවා. අපි නිකන් ගමු ටියුෂන්. ටියුෂන් කියන්නේ භාණ්ඩයක්ද? ෆෝන්, දුරකථන ෆෝන් නෙමෙයි. ඒකට කියන්නේ සංනිවේදන සේවා. සංනිවේදන. හරිද? ඒවා අපි ටිකක් නිකන් බලමු. ටියුෂන් කියන එක ස්පර්ශ කරන්න පුළුවන් ද ඔයාලට? මාව අල්ලන්න පුළුවන්. හැබැයි මම වෙන දේ අල්ලන්න බෑ. හරිද? භෞතික පැවැත්මක් තියෙනවා. භෞතික පැවැත්මක් තියෙනවා. හරි. නිෂ්පාදකයාගෙන් වෙන් කරන්න පුළුවන්ද? මගෙන් වෙන් කරලා මගේ නෝට් එක ගන්න පුළුවන්ද? නඩු දානවා අපිට මගේ නෝට් එක අරන් තිබ්බොත් ඈ. හරිද? එහෙම දේවල් කරන්න බෑ. සංනිවේදනේ ඔය ටෙලිකොම්, මොබිටෙල්, ඩයලොග් මේ මුදල් ග්‍රහ ප්‍රචාරණය කරලා දැන්වීමක්. හරිද? එයාට කිරිකිරුවේ නැහැ. හරිද? ඒවා ස්පර්ශ කරන්න බෑ. භෞතික පැවැත්මක් නැහැ. නිෂ්පාදනය වෙන් කරන්න කවදාවත් බෑ. හරිද? අන්න එහෙම තමයි භාණ්ඩයක් සේවාවකින් වෙන් කරලා අඳුනගන්නේ. හරිද? අපි භාණ්ඩ කියන මාතෘකාව අනුමාත්‍රාව දාගත්තානේ දාගත්ත නැතේ දාගන්න. භාණ්ඩයට ලියා ගන්න. ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති නිෂ්පාදකයාගේ වෙන් කළ හැකි දෑ භාණ්ඩ ලෙස හඳුන්වයි. අකුරු පටලවන්න එපා. භාණ්ඩ ලෙස හඳුන්වයි. ස්පර්ශ කළ හැකි භෞතික පැවැත්මක් ඇති නිෂ්පාදකයාගෙන් වෙන් කළ හැකි දෑ භාණ්ඩ ලෙස හඳුන්වයි. උදාහරණ කිහිපයක් ලියාගන්න. උදාහරණ බිස්කට්, පොත්, පෑන්, පැන්සල්, බෑග්, මකන, සෙරෙප්පු, අඩුවල් ඕන එක ලියාගන්න. හරිද? ඔයා අතක ලියන්නේ බහරිද? ඊට පස්සේ අනුමාත්‍රකාව දාගන්න. සේවා මේ දාගන්න එපා. සේවා කියලා දාන්න ඉස්සෙල්ලා රෝලෙන් ලියා ගන්න. හරිද? මෙවැනි නිෂ්පාදන නිෂ්පාදනය කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ආයතන ලෙස හඳුන්වයි. භාණ්ඩ නිෂ්පාදන ආයතන කියන වෙනුවට ව්‍යාපාර කියලා දාන්න. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ලෙස හඳුන්වයි. මෙවැනි නිෂ්පාදනය කරන ආයතන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර ලෙස හඳුන්වයි. හරිද? මම ඉක්මනට දාගන්න. සේවා ඉක්මන් කරොත් ගෙදර යන්න පුළුවන් නේ. පැය දෙකයිනේ ක්ලාස් එක. පැයක්ම ගත්ත මං ගැන හඳුන්වන්න. බයිලාව, දේශපාලන. හරිද? ඊටු ටික ඉක්මන් කරොත් ඉක්මනට ගෙදර යන්න පුළුවන්. සේවා. ඉතින් භාණ්ඩ යටතට වැටෙන්නේ නැති ඔක්කොම සේවා. බඩුවක් නොවන ඔක්කොම සේවා. තේරුණාද? සේවා වලට අපි දාගමු මාතෘකාව ලියන්න නැද්ද තාම? හරි මාතෘකාව ලියා ගන්නවා.
හරි. සේවා යටතේ අපි සේවා හඳුන්වනවා. උවමනා සපුරාලීමට අවශ්‍ය වෙනුවට අවශ්‍ය කෑල්ල කපන්න ළමයි. හරිද? උවමනා සපුරාලීමට අපේම ගෙදර ඉන්න. ඇති. උවමනා සපුරාලීමට පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් රතු බෑන ලස්සන බෑනකින් සේවා සාමාන්‍ය විදිහට ලෙස හැඳින්වේ. හරිද? සේවාවල උදාහරණ අපි උදාහරණ දෙයක් මෙතනම දෙන්න. ටියුෂන් කියලා යන්න බෑ කැතයිනේ. ඒකන මොකද්ද කියන්නේ? උපකාරක පන්ති. පොෂන් එපා ඒක නිකන් ලොකුකම තියෙනවා. හරිද? සංනිවේදන. ප්‍රවාහන. බැංකු. ඕගොල්ලෝ දන්න සේවා. තව මොනවාද? වෛද්‍ය. පාසුකම්. හරිද? ඕවා ටිකක් ලියා ගන්න. හරිද? ලියලා ඉවර වෙලා ආයෙ පිටුව දෙකට බෙදා ගන්න. මේ පිටුව දෙකට බෙදා ගන්න කොහොම අලුත් පිටුවකට යන්න එපා. රූල් 3යි ඕනේ. හරිද? බාණ්ඩ එක පැත්තක සේවා අනිත් පැත්තේ. හරිද? අතරොන්න. හරිද? බාණ්ඩ පැත්ත ලියා ගන්න. ස්පර්ශ කළ හැක භෞතික පැවැත්මක් ඇත නිෂ්පාදකයාගේ වෙන් කළ හැක. හරිද? බාණ්ඩ පැත්ත ඔය තුන ලියා ගත්තා. සේවා පැත්තේ ඒ තුනේම විරුද්ධ එක ලියා ගන්න. හරිද? මේ තුන ආයි හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. ඔයාලට තේරුණානේ. භාණ්ඩයක් ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙනවා නිෂ්පාදනය වෙන් කර හැක. ඒකෙම අනිත් පැත්ත කියන්නේ සේවා පැත්තේ. ඔව් භාණ්ඩයක් වුණාම අල්ලන්න පුළුවන්. ඉන්නවා කියලා පේනවා. හරිද? අයිතිකාරයාගෙන් වෙන් කරලා ගේන්න පුළුවන්. කියලා තමයි ඔයගොල්ලෝ හිතන්නේ. පුළුවන් හරිද? මම කරන්නමයි. හරි. ඒක ලියලා අපි යන් අපේ ඊළඟ මාතෘකාව. මේ අපි ආය ව්‍යාපාර කියන මෙවක මේ හඳුන්වමු. ඔක අද විතර නෙමෙයි සතියට පාරක් කොහොම මතක් කරනවා. හරිද? මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම. නිෂ්පාදනය කිරීම හෝ සැපයීම කියන්නේ මොකද්ද? වචන දෙකක් නෑනේ. එයි එහෙම උනේ. භාණ්ඩ නම් නිෂ්පාදනය කරලා දෙනවා. සේවා නම් සපයනවා. භාණ්ඩ නම් නිෂ්පාදනය කරලා අතට දෙනවා. සේවා නම් සපයනවා. හරිද? අන්න ඒක තමයි වචනේ. නිෂ්පාදනය කිරීම හෝ සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් ව්‍යාපාර ලෙස හඳුන්වයි. හරිද? මේ ප්‍රශ්නේ පාඩම් කරගමු. මේ නෝට් එක දවසට එකපාරක්වත් කියවන්න ලබන සතියේ එද්දි අනිවාර්යයෙන් මේක පාඩම් ගන්න එක ගන්නවා. නැති අය ක්ලාස් එකට ගන්න නැහැ. හරිද? අපි නිර්වචන හඳුන්වලා ඉවරයි. බලමු ඊළඟ කෑල්ල. මොකද කෑල්ලක මරගත්ත වල. හරි. ඊළඟ කෑල්ල නිෂ්පාදන සාධක.
නිෂ්පාදන සාධක කියන්නේ මොනවද? ව්‍යාපාරයක් කියන්නේ ළමයි මොනවා හරි හදලා පාරිභෝගිකයන්ට දෙන දෙයක්නේ. හරිද? අපි දැන් අර මාතෘකාවේ මේ නිර්වචන ඇතුලේ කිව්වනේ. අවශ්‍යතාව හා උමනා සපුරාලීමට අවශ්‍ය හරිද? කිව්වනේ. ඒ හින්දා ඒවා කරන්න අපිට නිෂ්පාදන සාධක උමනා වෙනවා. අපිට නිෂ්පාදන සාධක උමනා වෙනවා. 10 වසර 11 වසර. ඒ කියන්නේ O level පන්තියේ දැනට නිෂ්පාදන සාධක 4යි දීලා තියෙනවා. නිෂ්පාදන සාධක 4. 4 මොනවද දන්නවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය, හරිද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය. අපි දැන් ලියාගමු නිෂ්පාදන සාධක 60 මූලික වශයෙන් නිෂ්පාදන සාධක 4කි. මූලික වශයෙන් නිෂ්පාදන සාධක 4කි කියලා වෙන පාඩ පෑන් එකකින් මැද්දට කරලා බුලට් මාක් එකක් දාලා මෙහෙම ලියාගන්න. 1 භූමිය, 2 ශ්‍රමය, 3 ප්‍රාග්ධනය, 4 විවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, විවසාය. හරිද? ඊට පස්සේ ලියලා අනුමාත්‍රිකාව දාගන්න භූමිය. භූමිය කියන්නේ මොකද්ද? පොළොව. පොළොවට තමයි භූමිය. හරිද? එහෙම නෙමෙයි. භූමිය කියන්නේ අපි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ නිෂ්පාදන සාධකයකට තියෙන භූමියට අපි ගන්නවා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දෑ. ස්වභාව ධර්මයෙන් ලැබෙන සියලුම දෑ අපි භූමිය ලෙස ගන්නවා. හරිද? ඉවර ව්‍යාපාරවල මත්ස්‍ය කියන්නේ මාළු, ගස්, කනිජ, පස්, ඉඩම් ඔක්කොම භූමියට තමයි අයිති වෙන්නේ. හරිද? අපි භූමියට කියාගමු ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු දෑ භූමිය ලෙස හඳුන්වයි. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලු දෑ භූමිය ලෙස හඳුන්වයි. හරිද? භූමිය යටතේ උදාහරණ දෙකක් ලියාගමු. මාළු, මැණික්, පස් ඉතින් ලියාගන්න ගස්, කුණු. හරිද? ඊට පස්සේ ලියාගන්න දෙවෙනි අනුමාත්‍රිකාව ශ්‍රමය. ශ්‍රමය යටතේ ලියාගන්න නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා කායික හා මානසික ශ්‍රමය ලෙස හඳුන්වයි. ශ්‍රමය ලෙස හඳුන්වයි. හරිද? මේ අපි කිව්වේ මොකද්ද? නිෂ්පාදනයේදී යොදා ගන්න කායික හා මානසික කියලා කෑලි දෙකක් කියවුණානේ. ඒ මොකද? කායික, මානසික. මේ කායික ශ්‍රමය කියන්නේ ළමයි කාය වෙහෙසනවා. ඇඟ වෙහෙසලා රස්සාව කරන මිනිස්සු. හරිද? ඇඟ වෙහෙසලා රස්සාව කරන මිනිස්සු. උදාහරණ දෙන්න බලන්න. කම්කරුවා, පෙදරේරුවා, මේසන් බාස් දෙකම පෙරවන්න. හරිද? වඩුවා ඔක්කොම. හරිද? ඒගොල්ලෝ තෝරන්නේ අපේ නිෂ්පාදන වලට. හරිද? මානසික ඉන්නෝ වෛද්‍ය, ලෝකා, ගුරුවරු. හරිද?
ගණකාධිකාරීවරුන් වරුන් ගණ හරි ලියා ගන්න. තව ඇතිනේ උදාහරණ තුන දෙකටම ලියා ගන්න. ශ්‍රමයට උදාහරණ කායික මානසික කියලා දෙපැත්තට දාලා ලියා ගන්න. එහෙනම් ඊට පස්සේ දාගන්න ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා මිනිසා විසින් සැකසූ දෑ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා මිනිසා විසින් සැකසූ දෑ ප්‍රාග්ධනය ලෙස හඳුන්වයි. හරිද ළමයි? ප්‍රාග්ධනයට උදාහරණ කියනවා. මිනිසා විසින් හදලා තින්නේ ගොඩනැගිලි යන්ත්‍ර, හරිද? යන්ත්‍රෝපකරණ, වාහන, මෝටර් වාහන, ඔය වගේ ඔක්කොම ප්‍රාග්ධනයට තමයි යටත් වෙන්නේ. ඊළඟට වටිනම එක තමයි ව්‍යවසාය. හතරවෙනි එක ව්‍යවසාය. ව්‍යවසාය කියලා එක වෙනම තිබ්බට ළමයි ව්‍යවසායත් අරම වගේම තමයි. හරිද? මේ තුනේම එකතුවක් තමයි ව්‍යවසාය කියන්නේ. මෙයා එකතු වෙලා මෙයා එකතු වෙලා මෙයාට එනවා. ව්‍යවසාය කියන එක හඳුන්වමුද අපි? මොකද? ව්‍යවසාය හඳුන්වමුනේ. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය. වැනි නිෂ්පාදන සාධක. වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වැනි නිෂ්පාදන සාධක සංවිධානය කරමින් ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම ව්‍යවසායයි. ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම ව්‍යවසායයි. හරිද? අපි රතු පෑන අරගෙන ඔය හඳුන්වපු එකට පොඩ්ඩක් යටින් දාලා ලියාගමු. හරිද? ව්‍යවසායකයා ව්‍යාපාර අවදානම් දරමින් නව්‍යතා සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යයි. ඒක රතු පෑන් ලියුවක වැඩි හිතන්න එපා. ඒක ගැන පස්සේ කියලා දෙනවා. නිකන් ලියා ගන්න. හරිද? අවදානම් දරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි. හරිද? ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යයි. හරිද? හරි. ඒ පොත් වහන්න. උඹලා මාරේ උන්නේ කොසල්ලි කියලා ක්ලාස් එකේ ඉන්න. තව විනාඩි 8ක් විතර තියෙනවා. ඈ
නෑ මේක වෙන එක. හරිද? හරි. මේ අද අපි කරා ව්‍යාපාර හැඳින්වීම. හැඳින්වුවා අවශ්‍යතා වමනා හරිද? භාණ්ඩ හා සේවා වමනාගේ නිෂ්පාදන සාධක මේ කෑලි 4ක් කරලා තියෙනවා. හතරෙන් ඔයාලට තේරෙන්නේ නැතිව මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න පොඩ්ඩක්. තේරෙන්නේ නැද්ද? අවශ්‍යතා කියන්නේ මොනවාද? වමනා කියන්නේ මොනවාද? භාණ්ඩ සේවා නිෂ්පාදන සාධක ඔය හතරෙන් මොනවාම හරි තැන තේරුන්නේ නැත්තම් ඉක්මනට කියන්න බලන්න. හරි. ප්‍රශ්න නැහැනේ? හරි. දැන් පොත් අහගන්න. හරි. නැගිටින්න හැමෝම. ආයුබෝවන්.